ආයිබෝවන් හිතලා බලන්න අපි හැමදාම වගේ පාවිච්චි කරන දෙයක් තමයි මේ ප්ලාස්ටික් වතුර බෝතලය. හැබැයි අපි මේකෙන් වතුර බොනකොට ඇත්තටම අපේ ඇඟට යන්නේ වතුර විතරක්මද? නෑ. ඒත් එක්කම අපේ ඇස්වලට පේන්නේවත් නැති ප්ලාස්ටික් කෑලි ලක්ෂ ගාණකුත් ඇතුල් වෙනවා. ඇත්තටම 2025 කරපු අධ්‍යයනයකින් පෙන්නලා දෙනවා එකම එක ලීටරේ ප්ලාස්ටික් වතුර බෝතලයකින් අපිට නොපෙනෙන නැනෝ ප්ලාස්ටික් අංශු 2,40,000ක් විතර ඇඟට ඇතුල් වෙන්න පුළුවන් කියලා. හිතා ගන්නත් බැරි ගාණක් නේද? ඇත්තටම කම්පනයක් ඇති වෙන කතාවක්. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නෑ. තත්ත්වය මීටත් වඩා බරපතලයි. 2022 අධ්‍යයනයකින් කියවනවා පරීක්ෂා කරපු මිනිස් ලේ සාම්පල් වලින් 80%කම මයික්‍රෝප්ලාස්ටික් තියෙනවා කියලා. ඒ කියන්නේ මේවා දැනටමත් අපේ ලේවල තියෙනවා. හිතන්න ඊටත් වඩා භයානක දෙයක් තමයි මේ 2024 අවුරුද්දේදීම විද්‍යාඥයෝ මිනිස් මොලේ පටක ඇතුලේ ප්ලාස්ටික් අංශ හොයාගත්තා. ඒකේ තේරුම තමයි මේ පුංචි ප්ලාස්ටික් කෑලි අපේ මොලය ආරක්ෂා කරන බ්ලඩ් බ්‍රේන් බැරියර් එක පව පහු කරගෙන ගිහින්. සමහර විට මේක තමයි මෙතෙක් කරපු භයානකම සහ තීරණාත්මකම හොයා ගැනීම 2024 දී කරපු අධ්‍යයනයකින් හෙළි වුණා කෙනෙක්ගේ ධමනිය ඇතුලේ ඒ කියන්නේ ලේ නහර ඇතුලේ මේ ප්ලාස්ටික් අංශ තියෙනවා නම් එයාට හෘදයාබාධයක් ආඝාතයක් එහෙම නැත්නම් මරණයක් වෙන්න තියෙන අවදානම 4.5 ගුණයකින් ඒ කියන්නේ 4 ගුණයකටත් වඩා වැඩි වෙනවා කියලා. මේ තර්ජනයේ කොයිතරම් දුරට පැතිරිලාද කියනවනම් හිතන්න මිනිස් වැදෑමහේ පවා මයික්‍රෝප්ලාස්ටික් හොයාගෙන තියෙනවා. ඒකේ තේරුම මොකක්ද? තාම ඉපදිලාවත් නැති සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත අපේ පොඩි දරුවෝ මේ භයානක දෙයට නිරාවරණය වෙනවා කියන එක. මේක තව ටිකක් සරලව තේරුම් ගන්න හිතුවොත් හැම සතියකම අපි නොදැනුවත්වම ප්ලාස්ටික් ග්‍රෑම් 5ක් විතර ශරීරයට ඇතුල් කරගන්නවා. ග්‍රෑම් 5ක් කියන්නේ හරියට ක්‍රෙඩිට් කාඩ් එකක බර වගේ. කොහොමද මේවා ඇතුල් වෙන්නේ? අපි කන කෑම වලින්, බොන වතුර වලින් විතරක් නෙවෙයි, අපි ආශ්වාස කරන හුළඟින් පවා. හොඳයි. ඉතින් අද අපි මේ ගැන ගැඹුරින් කතා කරමු. අපි බලමු මේ ප්ලාස්ටික් ඇත්තටම ඇඟට ඇතුල් වෙන්නේ කොහොමද? ඇතුල් වෙලා මොනවද වෙන්නේ? සහ හැම දෙයකටම වඩා වැදගත්ම දේ අපි මේකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. හරි. අපි එහෙනම් පටන් ගමු පළවෙනි කොටසෙන්. අපි මේකට කියමු නොපෙනෙන ආක්‍රමණය කියලා. මොකද මුලින්ම අපි මේ සතුරුව ශරීරෙටම අඳුර ගන්න ඕනේ. ඔව් මෙතනදී අපි කතා කරන භයානකම දේ තමයි මේ නැනෝ ප්ලාස්ටික්. මේවා කොච්චර පොඩිද කියනවා නම් අපේ ඇඟේ තියෙන එක සෛලයක් ඇතුළත පවාරින් ගන්න පුළුවන්. ඉතින් හිතන්න පුළුවන්නේ ලොකුම හානිය වෙන්නේ මේවයින්ම තමයි. දැන් බලන්න මේ වෙනස. මයික්‍රෝප්ලාස්ටික් අපේ අවයවවල තැන්පත් වෙන එක ගැන අපි බය වෙනෝ නම් නැනෝ ප්ලාස්ටික් කෙලින්ම අපේ සෛල ඇතුළටම රිංගන එක ගැන අපි ඇත්තටම බීතියටපත් වෙන්න ඕන. මොකද හානිය වෙන්නේ සෛල මට්ටමින්මයි. හැබැයි අනතුරු තියෙන්නේ පැති දෙකකින්. එකක් තමයි මේ ප්ලාස්ටික් කෑල්ලම. අනිත් එක තමයි ඒ ප්ලාස්ටික් කෑලි වලින් අපේ ශරීර පටකවලට කාන්දු වෙන විෂ රසායනික ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට BPA, ෆ්තලේට්ස් වගේ දේවල්. මේවා කෙලින්ම අපේ හෝමෝන පද්ධතිය අවුල් කරලා දානවා. හොඳයි. දැන් අපි යමු දෙවෙනි කොටසට. ශරීරයට සිද්ධ වෙන හානිය. දැන් අපි බලමු විද්‍යාත්මකව ඔප්පු කරපු සෞඛ්‍ය බලපෑම් මොනවද කියලා. බලන්න. New England Journal of Medicine කියන ලෝක ප්‍රකට වෛද්‍ය සංග්‍රහයේ පළවුණු අධ්‍යයනයක ප්‍රතිඵල හරිම පැහැදිලි. ඒකෙන් කියවෙනවා කෙනෙක්ගේ ධමනිය ඇතුලේ මයික්‍රෝප්ලාස්ටික් තියෙනවා නම් එහෙම නැති කෙනෙක්ට සාපේක්ෂව හෘදයාබාධ, ආඝාතය, එහෙම නැත්නම් මරණයට පත්වෙන්න තියෙන අවදානම 4.5 ගුණයකින් වැඩි වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මේක එක තැනකට සීමා වුණු තර්ජනයක් නෙවෙයි මුළු ශරීර පද්ධතියටම බලපාන දෙයක්. මුලේ ඉඳන් ප්‍රජනන පද්ධතියට, පෙනහළු වලේ ඉඳන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට. මේ හැම ප්‍රධාන පද්ධතියකටම මේකෙන් හානි සිද්ධ වෙනවා. හරි දැන් අපි මේ ලෝකෙ පුරාම තියෙන ප්‍රශ්නය අපේ රටට ශ්‍රී ලංකාවට කොහොමද බලපාන්නේ කියලා බලමු. ඇත්තදම අපේම දවස්පතා පුරුදු මේ ජාතික මට්ටමේ සෞඛ්‍ය හදිස්සි අවස්ථාවක් හදන්නේ කොහොමද? විශේෂයෙන්ම අපේ රටට අනන්‍ය වුණු ප්‍රධාන අවදානම් කීපයක් තියෙනවා. එකක් තමයි අපි කවුරුත් දන්න ලන්ච් ෂීට් වල රස්න කෑම ඔතන එක. ඊළඟට ප්ලාස්ටික් කසල පුච්චන එක. ඒ වගේම අවවට හොඳටම රත් වෙන ප්ලාස්ටික් වතුර ටැංකිය පාවිච්චි කරන එක. මේවා තමයි ප්‍රධානම හේතු. හරි. දැන් අපි ප්‍රශ්නය ගැන හොඳටම කතා කළානේ. එහෙමනම් දැන් අපි විසඳුම් ප්‍රච්චට හැරමු. මේ භයානක නිරාවරණය අඩු කරගන්න අපිට කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් මොනවද කියලා කතා කරමු. මෙන්න තියෙනවා අදම පටන් ගන්න පුළුවන් ලොකුම බලපෑමක් තියෙන හරිමි සරල වෙනස්කම් තුනක්. පළවෙනි එක ස්ටේන්ලස් ස්ටීල් හරි විදුරු හරි වතුර බෝතලයක් පාවිච්චි කරන්න. දෙවෙනි එක රස්න කෑම ලන්ච් ෂීට් වල උතන එක නවත්තන්න. තුන්වෙනි එක කවදාවත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පුච්චන්න එපා. ඇත්තදම මේ තුන කළත් ඒක ලොකු වෙනසක්.
හිතලා බලන්න අපේ පැරණි සාම්ප්‍රදායික විකල්ප කොච්චර සෞඛ්‍ය සම්පන්නද කියලා. ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොලේ බත් ඔතන එක. ප්ලාස්ටික් බෝතල් වෙනුවට මැටි කලේ වතුර තියාගන්න එක. ප්ලාස්ටික් බෑග් වෙනුවට රෙදි මල්ලක් අරන් යන්න එක. මේ දේවල් අර නූතන ප්ලාස්ටික් පුරුදු වලට වඩා කොහොමද ආරක්ෂිතයි? මින්න මේක තමයි තීරණාත්මකම කාරණය. හොඳට මතක තියාගන්න කිසිම මැජික් බෙහෙතකින්වත් ඩීටොක්ස් ක්‍රමයකින්වත් අපේ ඇඟට ඇතුල් වෙච්ච මයික්‍රෝප්ලාස්ටික් එළියට දාන්න බෑ. එකම විසඳුම තමයි ඒවා ඇඟට ඇතුල් වෙන එක නවත්තන එක. ඒ කියන්නේ වැළැක්වීම විතරමයි ප්‍රතිකාරය. හැබැයි මේක තනියම කරන සටනක් විතරක් වෙන්න බෑ. අපි හැමෝම එකතු වෙලා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් එකට වැඩ කරන්න ඕන. හිතන්න අපේ මුතුන් මිත්තෝ ප්ලාස්ටික් නැතුව ජීවත් වුණා. ඒ අයට අද වගේ පිළිකා, වඳභාවය, හෘද රෝග මේ තරම් බහුලව තිබුණේ නැහැ. ඒ කියන්නේ විසඳුම තියෙන්නේ පිට කොහෙවත් නෙවෙයි. අපේම අතීතයේ අපේම මූලයන් වල. ඉතින් අවසාන වශයෙන් හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරනවා. තමන්ගේ පවුල, දරුවන් මේ අනතුරෙන් ආරක්ෂා කරගන්න අදම කරන්න පුළුවන් පළවෙනිම වෙනස මොකක්ද? ඒ ගැන අදහස් කමෙන්ට් වලින් අපිත් එක්ක බෙදා ගන්න. මේ වැදගත් පණිවිඩය පුරුවන් තරම් අනිත් අයත් එක්ක බෙදා ගන්න. අපි හැමෝම එකතු වෙලා මේ තත්ත්වය වෙනස් කරමු.